Hello friends, welcome back to Devja Bro YouTube channel. ඔන්න ඉතින් අද අපි play කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා කියන මෙන්න මේ සුපිරි බස් ගේම් එක. අපි ඉස්සෙල්ලම එන්ජිම ස්ටාර්ට් කරමු. හරි අපි මේ උඩට දාගමු. හරි friends, ඔන්න අද අපි යන්නේ කිරින්ද බීච් එකට වෙන්න ඕනේ මම හිතන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ ගමනාන්තයට. ඔය හෝන් එකක් එහෙම ගමු friends. හෝන් එක නම් සුපිරි. ඔය පළවෙනි හෝන් එක. අපි දෙවෙනි හෝන් එකක් ගහලා බලමු. ඕනෝ ඒක සුපිරි friends. තුන්වෙනි එක බලමු අපි. ඒක සුපිරි. ඒ වගේම මෙතන අපිට සිග්නල් ලයිට් දාන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝ ගන්න. එතකොට LED ලයිට් තියෙනවා. එතකොට මෙතන අර තව ලයිට් එකක් තියෙනවා. හෙඩ් ලයිට් තියෙනවා. අපි අයින් කරමු. ඔයාලට දොරවල් අරින්න පුළුවන් මේක. මේ ඇත්තටම සුපිරි ගේම් එකක් මේක. පිටි වැඩි කතා නැතුව යමු කිරින්ද බීච් එකට. අපි පොඩ්ඩක් වේගෙන් ඩ්‍රයිවිං කරමු friends. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඩ්‍රයිවිං කොහොමද කියලා. friends, වීඩියෝ එක බලන්න කලින් මම ඔයාලට කියනවා අමතක කරන්න නැතුව අනිවාර්යෙන් වීඩියෝ එක like කරලා subscribe කරන්න කියලා. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. අනිත් පැත්තට බලන්න මේක share කරන්න. අපි ඉතින් පටගාලා යමු friends. මම friends ඔයාලට බස් එකේ ඇතුළ පෙන්නන්නම්. චුට්ටකින් ඉස්සරහට ගිහලා නවත්තන්න තැනක් තිබ්බොත් එහෙම. අපි friends තවඩියක් ඉස්සරහට මේ හරියට නවත්තන්න තැන නැහැ. මේකේ බ්‍රේක් එහෙම සුපිරියට වඩා ගැම්මක් තමයි ඉතින් ශ්‍රී ලංකාවේ ගේම් එකක්. මේක friends ඇතුළත් සුපිරියට හදලා තියෙනවා. මේ පාරේ මං හිතන්නේ තව ටිකක් ඉස්සරහින් නවත්තන්න තැනක් තියෙනවා. අපි එතනින් නවත්තලා බලමු. හරි friends, අපි මෙතනින් චුට්ටක් කරගමු. හරවලා මේ මෙතනින් නවත්තගමු friends. නැත්තම් මේ නවත්තන්න හම්බෙන්නේ නැහැ. හරි, මෙතනින් නවත්තනවා. මේ විදිහට තමයි friends මගේ බස් එක තියෙන්නේ. පිටිපස්සෙන් ගහලා තියෙනවා DC Games කියලා. ගේම් එක නම ගහලා තියෙනවා. මේ විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. ඒකෝඩ මේ තමයි මගේ ඇතුළේ පිටිපස්ස බෆර් සෙට් එකක් එහෙම තියෙනවා. ඊට පස්සේ මේ පිටිපස්ස මේ තමයි ඉස්සර. ඊළඟ friends මේ ඇතුළට තියෙනවා. පිටින් ඉක්මන් ඩවුන් friends පට ගාලා. all friends මේකේ සින්දුවක් දාගන්න පුළුවන් ඕන නම් මේ මෙතනක් තියෙනවා ලයිට් එක. මේක අපිට උබාගෙන ඉන්නත් දැන තියෙන friends. ඒක නම් අනිත් ලයිට් එක. ඊළඟට මෙතන තියෙනවා hand brake එක. ඊළඟට මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් මේව නැති කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට මේක මේන් මෙනු එකට යන්න පුළුවන්. රීස්ටාර්ට් කරන්න පුළුවන්. අපි ක්ලෝස් කරමු. හරි, ඉතින් දැන් අපි කතා කරා ඇති friends. අපි දැන් දිගටම යන්න තමයි තියෙන්නේ. මම මේ first person view එක දාගෙන තමයි යන්නේ. මට අර යන්න අමාරුයි. මෙහෙම ලේසි friends. හරවත් දින්ගෙන් පට්ට ලේසි. අර විදිහට දින් පට්ට අමාරුයි. මේකේ friends මේ වටේ තියෙන බෝඩ් එක සුපිරියටම හදලා තියෙනවා. ඔයගොල්ලන්ට මේක ග්‍රැෆික් එක වෙනස් කරන්න පුළුවන්. මම මේ ගේම් එක ගත්ත ගමන්ම ගහන්නේ පළවෙනි පාරට. ඉතින් මම මුකුත් වෙනස් කරන්න ගියේ නෑ. මම මේක කලින් ගහලා තියෙනවා friends. ඒ වුණාට මේ කිරින්ද බීච් එකට නම් ගිහිල්ලා නෑ. අනිත් තැන් වලට ගිහිල්ලා තියෙනවා. මම ඉතින් ඒ ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් friends අපි භාගයක් විතර දුර ආවා. මේ පාර ටිකක් දිගයි.
මේ මම හිතන්නේ හම්බන්තොට ඉඳන් මේ යන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේ පාරේ මම හිතන්නේ මේ සිතුල්පව්ව ඒ පැත්තටත් යන්න පුළුවන්. මම හෙටත් ගිහිල්ලා තියෙනවා මේ බස් ගේම් එකේ. ෆ්‍රෙන්ඩ්ස් තාරිය වදිනවා. ඉතින් හරගම මේකේ මේ වාහනේම ෆ්‍රෙන්ඩ්ස් සුපිරියටම හදලා තියෙනවා. මේ දැක්කම ෆ්‍රෙන්ඩ්ස් මගේ ඩ්‍රයිවිං අප්පන්නේ චුට්ටක්වත්. මේ සිග්නල් දාලා මේක ෆ්‍රෙන්ඩ්ස් මේ පොඩ්ඩක් මේ ලැග් වෙනවා වගේ. ඒකින්ද හරියට එබෙන්නේ නැහැ. සුක්කාට මේ හරියට කරගන්නේ නැහැ. එහෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැතුව මගේ ඩ්‍රයිව් වල ප්‍රශ්නයක් නෙමෙයි. තියෙනවා ට්‍රී රෝඩරයක්. එතන වෑන් එකක් තියෙනවා. ඊට පස්සේ බවුසර් එකක් තියෙනවා. තව කැබ් වගේක් තියෙනවා. තව ඉතින් බස් එකක් තියෙනවා. ඒ විදිහට තමයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් තියෙන්නේ. ඔව් මේ කැලේ යන ෆ්‍රෙන්ඩ්ස් මං කිව්වනේ මේ සුක්කානෝ කැරකින්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් හරියට. අපි එහෙනම් දැන් යමු හෝන් එකේම ගහමු. මෙතන ජනේලය අරගන්න පුළුවන්. මේ කන්නඩිනෝ සුපිරියටම පේනවා. අපි මේ දැන් ඉන්නේ කොහෙද? හරි ෆ්‍රෙන්ඩ්ස්. අන්න අපි ආවා කිරින්ද මුහුදු වෙරළට. මෙතනින් හරවගමු. මෙතන බස් එකක් තියෙනවා. සිටි බස් එක මෙතන මිනිස්සු දෙන්නෙකුත් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. බෑ විදින්නේ නැහැ. අපි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේක දාගමු. මේ විදිහට තමයි ඉතින් අපේ බස් එක තියෙන්නේ. අපි මෙතන නවත්තමු හිමිර. හරි ඉතින් කට්ටිය බහිනවා. බැසර් ෆ්‍රෙන්ඩ්ස් ඇතුලේ නම් හිටියේ නෑ කවුරුත්. මෙතන බ්‍රේක් ලයිට් තියෙනවා. ඔන්න මිෂන් පාස් කියලා අපිට රුපියල් 100ක් හම්බ වෙනවා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් තාත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. මම යනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.